දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අදන් සහස්ටෙලීනා YouTube channel එකට. මම ගොඩාක් කැමති සීසන් එකක් තමයි ස්ප්‍රින්ග් සීසන් එක. ඉතින් දැන් අපි බලමු මං ජීවත් වෙන ගෙවල් වටපිටාවේ ගස්වල මල් කොහොමද ස්ප්‍රින්ග් එකට සැරසිලා තියෙන්නේ කියලා. ඉතින් මල් වගේම විවිධ පළතුරු ජාතිත් මේ සීසන් එකට එනවා. ඉතින් ඒ අතරින් ස්ට්‍රෝබෙරි කියන්නේ තවත් එක පළතුරක්. ඉතින් අපේ චූටි දෝනි ගොඩාක් කැමති ස්ට්‍රෝබෙරි ගන්න. ඉතින් ඒ නිසා මම චූටි දෝනි අද ගියා අපි ගෙවල් කිට්ටුවම තියෙනවා මාකට් එකක්. ඒකට ගියා ස්ට්‍රෝබෙරි ගන්න. මේ මාකට් එකට මම යන්නේ මොකද ඒ මාකට් එකට ගොඩක් නැවුම් පළතුරු වෙනවා කියලා මට හිතුණා. ඒ කියන්නේ දැක්කහම අපිට තේරෙනවනේ පළතුරු. ඉතින් ඒ හින්දාමයි මම ඒකට ගියේ. නැත්තම් සුපර් මාකට් එකේ ස්ට්‍රෝබෙරි තියෙනවා. ඉතින් මේ නම් චූටි දෝනි මායි ටිකක් ඇවිද්ද හින්දා පොඩ්ඩක් අවුවත් වැඩි හින්දා දෝනිට ඉක්මනටම නිින්ද ගියා. ඉතින් මම ගිය මාකට් එක හැම බ්‍රහස්පතින්දා දවසකම තියෙනවා. ඉතින් මම දවසක මාකට් එකේ විස්තරයි වීඩියෝස් ටිකකුයි එක වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ඉතින් මම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා චුට්ටක් මේ විදියට එළියේ ඉඳලා අපි දෙන්නම ඉක්මනින්ම ගෙදර ගියා. මේ පහුවෙනිදා ඉතින් මයි චූටි දෝනි එළියට ගියා. ඉතින් හොඳට අවුවත් පායලා තියෙන නිසා ගේ ඇතුළටම වෙලා ඉද්දි අපි දෙන්නටම එක හොඳ නැහැනේ. ඉතින් අපි දැන් බලමු ලස්සන ගහක මල් පිපිලා තියෙන විදිය. ඉතින් ඊට කලින් මම පෙන්නන්නේ මේ කහපාට බොක්ස් එක ඇතුළට පුළුවන් අපි ගෙදර පාවිච්චි නොකරන ඇඳුම් සපත්තු බෑග් වගේ දේවල් හොඳට කවර් කරලා මේක ඇතුළට දාන්න පුළුවන්. ඒ දැම්මහම ඒවා නැති අයට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඉතින් මගෙත් එහෙම ඇඳුම් වගේක් තිබිලා මම මේ විදිහට දැම්මා. මේ තියෙන්නේ මම අර කියපු ලස්සන මල් ගහ. ඉතින් මේ මලට කියන්නේ ඉතාලි භාෂාවෙන් මැග්නෝලියා ස්ප්‍රින්ජරි කියලා. ඉතින් තවම මේ ගහේ තියෙන මල් පොහොට්ටු තව අවුව දෙතුන් පාරක් පෑවුවොත් එහෙම මේ මල් ලස්සනට පිපෙනවා. ඉතින් මේ මල මට පේන්නේ නම් චුට්ටක් නෙළුම් මලට සමානයි කියලා. මට මතක විදිහට ගිය පාරේ ස්ප්‍රින්ග් එකට මම දැක්කා මේ මලේ කහ පාටක් තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. තවත් ලස්සන පාක් එකකට මම යන්න හිතන් ඉන්නවා. ඒකෙත් තාම පොහොට්ටු තියෙනවා ඇත්තේ. මම ඒකේ විස්තරත් ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. මේ මල් ගහ චෙරි බ්ලොසම්ස්. මේකට ඉතාලි වලින් කියනවා ෆියෝරි ඩි චිලියේජි කියලා. මේකෙත් කලර්ස් මම හිතන්නේ රෝස පාටවල් ආවරණයෙන් තියෙන තද වර්ණයෙන් තියෙන වර්ග කීපයක් තියෙනවා. සුදුත් තියෙනවා මම දැකලා තියෙනවා.
අපි චූටි දුවත් කැමති කියලා තේරුණා. එළියට ආවට පස්සේ මොකද අපි නිතරම ගේ ඇතුළටම වෙලා ඉද්දි එයාට පොඩ්ඩක් ඔළුවට ස්ට්‍රෙස් වගේ ඇති කියලා මට හිතුණා. ඉතින් දැන් මේ යන්නේ තවත් පාක් එකකට. ගෙවල් ළඟ තියෙන මේකෙත් ලස්සන මල් ගස් තියෙනවා මම දැක්කා. ඒ වගේම මේ පාක් එක හොඳයි රිලැක්ස් වෙලා ඉන්න පොඩ්ඩක් චූටි බබාලට සෙල්ලම් කරන්න තැනුත් තියෙනවා. ඉතින් අපේ දුවට නම් තාම වටපිට බල තමයි යන්න වෙන්නේ. මොකද එයාට ඇවිදින්න බැහැනේ තාම. ඉතින් ඒ වුණත් එයා සතුටින් ඉන්නවා කියලා තේරුණා. එළියට ආවට පස්සේ මම තව දැක්කා ගොඩාක් අම්මලා අත්තම්මලා හැම චූටි බබාලා මේ විදිහට එළියට එකන් ඇවිල්ලා තියෙනවා. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. ඉතින් ලොකු රස්නයකුත් නැහැ, ලොකු සීතලකුත් නැහැ. පේනවනේ අවුවිතරම. දැන් හැබැයි දෝනිට ලන්ච් එක දෙන්නත් මට තියෙනවා. ඉතින් මම මෙතෙන්ට පයින් ආවේ. ඉක්මනින්ම ගෙදර යන්නත් ඕනේ. එයාගේ ලන්ච් එක මට එයාට දෙන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ලබන සතියේත් හම්බෙමු තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින්. Goodbye.